లార్డ్ దొరవారు మా ఆదిలాబాద్ వచ్చినప్పుడు ఓ చిన్నపిల్లని తీసుకొచ్చారు. మీరు తీసుకొచ్చింది గోండ్ల పిల్లనండి. ಕೊನಿದೇಲ ರಾಮ್ ಚರಣ್ ತೆಲುಗು ಸಿನಿಮಾවේ ඉන්න ඉන්දියානු නළුවෙක්. රාම් චරන් චිත්‍රපට නිෂ්පාදකයෙක් වගේම ඉන්දියානු සිනමාවේ ඉන්න වැඩිම වැටුප් ලබන නළුවෙක් කියලත් හඳුන්වන්න පුළුවන්. ඔහු වැඩිපුරම ප්‍රසිද්ධ නර්තනයට 2007 දී තමයි ඔහු මුලින්ම සිනමාවට එන්නේ. මගධීර, ඔරේන්ජ්, රාචා, නායක වගේ චිත්‍රපට ගණනාවක ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. රාම් චරන් මෑතකදී වඩාත් ජනප්‍රිය වුණු චිත්‍රපටයක් තමයි RRR කියන්නේ. పులిని పట్టుకోవాలంటే వేటగాడు కావాలి. ඒ දැක්වූ දක්ෂතා වෙනුවෙන් ඔහුට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය පවා ලැබුණා. මේ කියන්නේ ලංකාවේ රාම් චරන්ට ආදරය කරන අයට සතුටු හිතෙන දෙයක්. ජනප්‍රිය කොලිවුඩ් නළු රාම් චරන් ලංකාවට ඇවිත් ඒ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන එඩ්ඩිහි ගීතයක රූගත කිරීම සඳහා එඩ්ඩි A.R. රහ්මාන්ගේ සංගීතයෙන් හැඩවෙලා තියෙන්නේ. මෙය ඉන්දියානු තෙලුගු ක්‍රියාදාම චිත්‍රපටයක්. ఓటే పని చేసేనాకి රාම් චරන් ඉදිරි දවස්වල ලංකාවේ ලස්සන තැන් කීපයකම රූගත කිරීම කරනවා. ඔහු සමග බෝමන් ඉරානි සහ ජගපති රාව් නැමැති ඉන්දිය සුපිරි නළුවන් දෙදෙනෙකුත් ලංකාවට ඇවිත් ඔන්නාවේ ප්‍රයිවට් ජෙට් එකකින්. කොහොම නමුත් රාම් චරන් බලන්න ආස අයට නම් මේක හොඳ අවස්ථාවක්.